හිතන්න වයසට යන එක පමා කරලා ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න උදව් කරන ඒ විතරක් නෙමෙයි බොහොම අඩු මිලකට ගන්නත් පුළුවන් සුපිරි ආහාරයක් ගැන කතා කළොත් අද අපි කතා කරන්නේ ඒ වගේ විස්මිත දෙයක් ගැන. ඇතරම දීර්ඝ නිරෝගී ජීවිතයකට තියෙන රහස අපි හැමදාම කන බොහොම සරල දෙයක හැංගිලා තිබුණොත් අන්න ඒක තමයි අපි අද හොයලා බලන්න යන්නේ. හැබැයි මේක මොකද්ද කියලා හෙලි කරන්න කලින් එක දෙයක් කියන්න ඕන. මේ විද්‍යාත්මකව ඔප්පු කරපු බලගතු දේ අපි හිතනවටත් වඩා අපිට සමීප බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්. හරි. එහෙනම් අපි බලමු මොකක්ද මේක කියලා. ඒ සුපිරි ආහාරය තමයි අපි කවුරුත් දන්න රටකජු. ඔව්. ඇත්තරම මේ සාමාන්‍ය රටකජු ඇටේ තමයි ඒ කියන මහා බලය සැඟවිලා තියෙන්නේ. අපි මේ ගැන ගැඹුරටම කතා කරමු. හොඳයි ඉතින් කොහොමද මේ රටකජු මෙච්චර බලවත් වෙන්නේ? ඒකට හේතුව තමයි ඒක ඇතුලේ තියෙන දේවල්. අපි බලමු මේ පෝෂණීය වටිනාකම ගැන. බලන්නකෝ. රටකජු කියන්නේ නිකන් කෑමක් නෙවෙයි. ඒක හරියට පෝෂක බලාගාරයක් වගේ. මේකේ තියෙනවා විටමින් E සහ B කාණ්ඩය. උසස්ම තත්වයේ ප්‍රෝටීන් ඇඟට හිදකර මේද. ඒ විතරක් නෙවෙයි. යකඩ, සිංක්, පොටෑසියම්, මැග්නීසියම්. ඊටත් අමතරව ෆ්ලෙවනොයිඩ් කියන ප්‍රබල ප්‍රතිօක්සිකාරක සහ තන්තුත් මේකේ පිරීලා. හැබැයි මෙතන තියෙන පුදුම හිතනම කාරණේ තමයි මේ මූලාශ්‍රවලට අනුව රටකජුවල තියෙන පෝෂණ ගුණය අපිත් දන්න ගොඩක් විල අධික අනිත් ඇට වර්ගවලටත් වඩා ඉහළයි කියන එක. ඔව් ඒක ඇත්ත. හරි. පෝෂණය ගැන දැන් අපි දන්නවා. දැන් අපි බලමු විද්‍යාව මේ ගැන මොකද කියන්නේ කියලා. විශේෂයෙන්ම මේක හදවතට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද කියන එක ගැන. මේක නිකම්ම කටකතාවක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන ලෝක ප්‍රකට ආයතන. ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය සහ චීනයේ හුවාසොන් විශ්වවිද්‍යාලයේ එකතු වෙලා කරපු ලොකු පර්යේෂණයකින් තමයි මේ කරුණු තහවුරු කරගෙන තියෙන්නේ. ඉතින් මේ පර්යේෂණයෙන් හෙළිවුණු පුදුමම දෙයක් තමයි දිනපතා රටකජු කණයකින් හෘදයාබාධයක් වගේ දරුණු රෝගයක් හැදෙන්න තියෙන අවදානම 30%කින් අඩු කරගන්න පුළුවන් කියන එක. හිතන්නකෝ ඒ කියන්නේ 3න් 1ක දැවැන්ත අඩුවීමක්. ඒ විතරක් නෙවෙයි මේ පර්යේෂකයන්ට අනුව රටකජු කණයකින් හදවත් රෝගවලින් සිදුවන මරණ 17%කින් වගේ අඩු වෙනවා. පිළිකා සහ නොමේරු ලදරු මරණත් 11%කින් අඩු කරන්න මේක උදව් වෙනවලු. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේ දේ වෙන්නේ? මෙහෙමයි. රටකජු වල තියෙනවා හිතකර කොලෙස්ටරෝල්. ඒකෙන් ඇඟේ තියෙන දැවිල්ල නැත්තම් ප්‍රදාහ තත්ත්වයන් අඩු කරනවා. ඊට අමතරව ඒකේ තියෙන විශේෂ ප්‍රෝටීනයක් නිසා ලේ නහර ඝන වෙන එක නවත්තලා ඒවායේ නම්‍යශීලී බව වැඩි කරනවා. එතකොට ලේ ගමනාගමනේ හොඳක සිද්ධ වෙනවා. මේ ප්‍රතිලාභ ගැන තවත් අහුරු කරන්නට ඇත්තටම සුවිශේෂී දීර්ඝකාලීන ඒ කියන්නේ අවුරුදු ගාණක් කරපු අධ්‍යයනයක් ගැන දෙන්න අපි බලමු. මේ අධ්‍යයනයේ විශාලත්වය හිතාගන්නකෝ. පුද්ගලයන් 1,19,000ක්. ඒ අයව අවුරුදු 20ක් තිස්සේ නිරීක්ෂණය කරලා. ඉතින් මේකේ මාපු නිගමනය තමයි පුදුමම දේ. ඒ තමයි අර අතිරේකව ශක්තිජනක ආහාර, විටමින් වර්ග ගන්න අයටත් වඩා රටකජු වගේ ස්වභාවික ආහාර ගන්න අයත් දිගු කාලයක් නිරෝගීව ජීවත් වෙනවා කියන එක. හොඳයි එහෙනම් මේ හැම ප්‍රතිලාභයක්ම ලබා ගන්න මොකද්ද කරන්න ඕනේ? පර්යේෂණ නිර්දේශය ඇත්තටම හරිම සරලයි. දවසකට ලුණු දාපු නැති තෙල් දාලා බෙදපු නැති රටකජු ග්‍රෑම් 30ක් කන එක විතරයි. හැබැයි කතාව මෙතනින් ඉවර නෑ. රටකජු වල තවත් පුදුම හිතෙන ප්‍රතිලාභයක් තියෙනවා. ඒක බලපාන්නේ අනාගත පරම්පරාවට. තවත් සමීක්ෂණයකින් කොයාගෙන තියෙනවා ගැබිනි මව්වරු රටකජු කෑවම එයාලට උපදින දරුවට ධාන්‍ය වර්ගවලට ඇතිවෙන අසාත්මිකතා, ඒ කියන්නේ ඇලර්ජික් වෙන එක අඩු වෙනවා කියලා. ඒකට හේතුව විදියට කියන්නේ කලල අවදියේදීම මේ වගේ ආහාරවලට නිරාවරණය වුණාම ඒ ආහාර දරාගන්න ශක්තියක් දරුවගේ ශරීරයම හැදෙනවා කියලයි. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම දෙයකම වැදගත්ම කරුණු ටික ආයෙසරයක් මතක් කරගමු. ඉතින් මතක තියාගන්න රටකජු කියන්නේ බොහොම සරල අඩු මිලකට ගන්න පුළුවන් සුපිරි ආහාරයක්. අත්‍යවශ්‍ය පෝෂක ගොඩකින් පිරීලා තියෙනවා. හදවත ආරක්ෂා කරනවා කියන විද්‍යාත්මකවම ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම දිගු නිරෝගී ජීවිතයකට පාර කියනවා. කරන්න තියෙන එකම දෙයයි දවසකට ලුණු නැති තෙල් නැති රටකජු ග්‍රෑම් 30ක් කන එක පුරුද්දක් කරගන්න එක. ඉතින් මේ හැම දෙයකින්ම එක දෙයක් නම් පැහැදිලි. සමහර වෙලාවට ලොකුම සෞඛ්‍ය රහස් හැංගිලා තියෙන්නේ අපි හිතන්නේවත් නැති බොහොම සරල එදිනෙදා දේවල් වලමයි. එතකොට හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේ වගේ තවත් මොන වගේ බලවත් සුපිරි ආහාර අපේ ඇස්පනා පිටම සැඟවිලා ඇතිද?